මොකක්ද නේ මේ කරන විකාර වැඩ? කීයක් හරි හොයාගන්න වැඩකට යන්නේ නැහැ. බින්කුන් එක වගේ වලවල් හාර ඉන්නවා. පොඩ්ඩක් ඇවිල්ලා මට තේ කැල්ල සුද ගන්න උදව් කරන්නකෝ. අනේ මේ සුද්ධියෝ. ඔය මේ තේ දළු කඩලා මාසෙට 7-8 කරගෙන මොනව කරන්නද? ඒ වගේද මේ වැඩේ කොට ගියොත් අපි කෝටිපතියෝ. ඒ 7-8000න් තමයි මහත්තයෝ මෙච්චර කල් කාලේ ඉඳලා හිටියේ. අනික සීයාමෙල්ලත් දැන් අවුරුද්දක් විතර එනවා. ඔයා මේ තාම හාරනවා. සීයාගේ බොරුද කොහෙද? සීයා කවදාවත් මට බොරු කියන්නේ නැහැ. එයාට තිබුණේ අමතක වෙන්න ලෙඩේ විතරයි. එයා කියපු විදිහට මේ තේ කැල්ලේ කොහේ හරි තමයි රත්තරන් බඩු පිටියේ තියෙන්න ඕනේ. අනික සීයා වෙන කාටවත් ඒක කියලාත් නැහැ. ඔව්. සුද්ධියෝ ඔන්න මෙතන නම් මොකක් හරි තියෙනවා. ඈ මොකද්ද? ගලක්වත් එන්නේ නැති. නෑ මෙතන නම් මොකක් හරි තියෙනවා. දෙයියනේ මම කිව්වේ සීයා මට බොරු කියන්නේ නෑ කියලා. අම්මෝ පෙට්ටියක් තමා. අපි කෝටිපතියෝ වෙන්නයි යන්නේ. මට පවුම් 5ක මාලෙකුත් ඕනේ. අපි මේ තියෙන ගේ කල්ලා තට්ටු 3ට ගේත් හදමු. අපි සිංගප්පූරු ටුවර් එකකුත් යමු ඈ. සීයා කියපු විදිහට මේක ඇතුලේ කෝටි ගානක රත්තරන් තියෙන්න ඕනේ. හරි. ඔන්න එහෙනම් මං අරිනවා. 1යි 2යි 3යි. මේක කියවන්නේ මගේ මුණුබුරා වෙත. මම උඹේ සීයා. මම මගේ ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි රත්තරන් බඩුයි ඔක්කොම පෙත්තගමක දාලා මේ වට්ටිම රහස් තැනක හැංගුවා. මේකේ තියෙන යතුරෙන් උඹට මේ පෙත්තගම ඇදලා ඒකේ තියෙන වස්තු ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි පොඩි ජීවිදිස් එකක් තියෙනවා. මට ඒක හංගපු තැන මතක නෑ කියහන්කෝ. හැබැයි මේ අක්කරේක ඉඩම ඇතුලේ අඩි 6ක් විතර යටට හාරලා තමයි මං ඔක ඇලලුවේ. උඹ කොහොම හරි ඒක හොයාගනි. මේ තුඹේ සීයා. ඔය කරලා තියෙන්නේ. අයියෝ ඒ කියන්නේ මට මේ මුළු වත්තරම හාරන්න වෙනවා කියන එකද? ඔව් ඉතින් සීයා ඒක නෙමෙයි කියලා තියෙන්නේ. දැන් ඉතින් බලියල වැඩක් නැහැ. හාරන්නයි තියෙන්නේ. නෑ මට කෝටිපතියෙක් එන්න ඕනේ නෑ. අපි මේ තියෙන තේ දළු ටික කඩාගෙන ඉමු. බෑ. මට පවුම් 5 මාලෙකුයි තට්ටු 3 ගෙදරකුයි ඕනෙමයි. ඒ හින්දා හාරන්න. ඇයි සීයේ මට මේ වගේ අතපත් ජාති වැඩක් කරේ? ඇයි අමතක වෙන දෙයට බෙහෙත් ටිකක් කරලා හොඳ කරගත්තේ නැත්තේ? අයියෝ